හැඳින්වීමක් වශයෙන් මේ channel එකේ ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් මම වීඩියෝ වර්ග දෙකක් කරනවා. දැන් ඒ සිංහල භාෂාවෙන් කරන වීඩියෝ වල තියෙන්නේ පංච නීවරණ නැති කරගෙන සම්මා දිට්ඨියට වැටෙන්න නිවන් මඟ සාක්ෂාත් වෙන්න. එතකොට ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඔය ඔක්කොම ඔය ටික සහ සුභාදහමත් එක්ක රිද්ම් එක යුනිවර්සල් රිද්ම් එකට වැටෙන්න. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් දැන් අපි සම්මතේ මේ ත්‍රිමාන ලෝකයේ මේ පේන ලෝකයේ මේ තියෙන මේ ගනුදෙනු හරහා මේ කියන වචන හරහා මේ පේන ලෝකයේ මේ භෞතික ලෝකයේ අපි හිතන ලෝකේ ඒ ඔක්කොම ලෝක ටික ගත්තම ඒක පසක තියලා බැලුවම තව ලෝක තියෙනවා අපිට පේන්නේ නැති. අපිට මේ වෙලාවේ මේ මොහොතේ අපිට පේන්නේ නැති අපිට මේ අපේ පියවැසට පේන්නේ නැති අපේ මේ ශරීරයට දැනෙන්නේ නැති තව තල තියෙනවා මේ අපේ සුභාදහමේ. අපි මේ බඹයක් වූ ශරීරය තුර තියෙන අවබෝධය තමයි හැබැයි තියෙන එළියේ තියෙන සුභාදහම තියෙන්නේ මේ වටේ තියෙන සුභාදහම. ඒ ආන්තරණය තුල අපිට නොපෙනෙන තවත් තල තියෙනවා. ඒ හරහා අපේ එනර්ජි එක අපේ තියෙන මේ සංඛ්‍යාතමය ජනනය වෙන එනර්ජි එක ජනනය වෙන තැන මූලාශ්‍ර ප්‍රභවය. ඒව පේන්නේ නැහැනේ. ඒක පේන්න තියෙන දේවල් නෙමෙයි. සුභාදහම කියලා නිකන් මෙහෙම මැෂින් එකක් පේන්නේ නැහැනේ. අන්න ඒ වගේ දෙයක් මම කියන්නේ. කියන අපිට නොපෙනෙන යාන්ත්‍රණයක් තියෙනවා මෙතන. මේ අපිට නොපෙනෙන යාන්ත්‍රණය ගැන මට සමහර දේවල් කියන්න පුළුවන් ඒක භාෂාවකින්. එතකොට ඒක තේරෙන කට්ටියට තේරෙන ඒ භාෂාවෙන් තමයි. ඉතින් තව අනිත් භාෂාවෙන් කියන දේ තේරෙන තව කට්ටියකට වෙන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න. කියන්නේ මේ භාෂා දෙක පරිශීලනය කරන්න පුළුවන් කෙනෙක් ඉංග්‍රීසි ඇහුවම හොඳයි. හැබැයි මම දන්නවා ඒක හැමෝටම තේරෙන්නේ නැහැ කියලා. එතකොට මේ නොපෙනෙන මේ මාන එළිය කියන එළිය එහෙම කියලා මෙහෙම නෑ. මේ නොපෙනෙනවා කියලා කියන මේ තල දිනනවා කියලා මං කිව්වේ. එතකොට අපේ ආත්මය මේ වගේ මේ රූපය නෙමෙයි. ආයිනේ මේ ශරීරයේ තියෙන පුද්ගලයා නෙමෙයි. ආත්මය තියෙනවා. මේ ආත්මෙ මේ සෝල් එක විඥානය මේවා උපදින්නේ සුභාදහමින්. ඒකට තමයි මූලාශ්‍ර ප්‍රභවය කියලා කියන්නේ. එතකොට මූලාශ්‍ර ප්‍රභවයෙන් ඉපදුනාම ඒකට තියෙන කනෙක්ෂන් එක කවදාකවත් නැති වෙන්නේ. ඒක තියෙනවා හැමදාම. හැබැයි ඒකට උඩින් තමයි ඔබගේ කර්මඵල සටහන පරිදි මාන්නේ කියන දේ ඇඳිලා විඥාණයට කවලයි වන්නේ. ඉතින් ඒක ශූන්‍ය කරගත්තම ඔබ නැවත මූලාශ්‍ර ප්‍රභවයට තමයි යන්නේ. ඒක තමයි මැප් එක. ඉතින් ඒ මාර්ගේ යන්න බෑ තනියම. ඒ මාර්ගේ යන්න අනිවාර්යෙන් ගුරුවරයෙක් අත්‍යවශ්‍යයි. ඉතින් මාර්ගයේ මෙසේ කියලා කිව්ව පරිදි කාටවත් ඒක කරන්න බෑ. ඒක තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම දෙයක් කියන්නේ මෙහෙම දෙයක් මේක කිව්වම දැනෙන කෙනෙක්ට දැනෙන්නේ නැහැ. ඉතින් අපේ මාන්නය කියන දේ තියෙන තාක්කල් අපිට ඔය කියන මූලාශ්‍ර ප්‍රභවයට ළඟා වෙන්න බෑ. කියන සුපාදහම කියලා මේ වන්නස් කියලා ඒ කරන දේ නෙමෙයි. අපි මූලාශ්‍ර ප්‍රභවයට ඩිරෙක්ට්ලි ලින්ක් කරලා තියෙන. ඒක පේන්නේ නැහනේ. ඒක දැනෙන්නේ නැහැ. ඒ තමයි මාන්නය කියන එකේ ඝනත්වය. ඉතින් ඒක දුරු කරන්න නම් අපේ අර කියන ප්‍රශ්න වලට මුහුණ දෙලා පරීක්ෂණ හරහා මාන්නය පරීක්ෂා කරගෙන ශූන්‍ය කරගෙන එන්න ඕනේ.
ඒ කරන අතරතුර ඒක සිහියෙන් කල්පනාවෙන් ඒ අවබෝධයෙන් කරනකොට තමයි මේ යාන්ත්‍රණය කියන දේ තේරෙන්නේ. මේ හොඳ නරක කියලා දෙයක්වත් නැති තැනක්. අපි හිතන විදිහේ දේවල් වෙන්න ඕනේ කියලා හිතනවානේ. මෙහෙම තමයි වෙන්නේ අපේ ආදි කාලේ ඉඳන් හෝ සම්මතයේ හෝ අපේ පවුල තුල හෝ අපේ සමාජ ක්‍රමය තුල හෝ වෙලා තිනවා කියන නිසා වෙන්න ඕනේ කියලා හිතන දේවල් තියෙන්නේ. ඒ ඇත්තටම ඒ මූල ප්‍රබව නැත්තම් ඒක නැහැනේ. කියන්නේ හොඳ කියලා කිව්වේ සමාජයේ, නරක කියලා කිව්වේ සමාජයේ. તો හොඳ නරක නැති තැන, හොඳ නරක ඇති වෙන තැන, අන්න ඒ වගේ තැනක්. ඉතින් එතෙන්ට යන්න මාන්නේ දී කරගන්නම ඕනේ. ඉතින් මාන්නේ දී කරන දේවල් මම නම් දැකලා නැහැ. මේ සතුටින් දිය වෙනවා. ඒක දිය වෙන්න නම් අනිවාර්යෙන්ම අර පරීක්ෂණ වලට මුණ දෙන්න ඕනේ. ඒ පරීක්ෂණ හරහා තමයි ඔබගේ මාන්නෙදින් සියුම් තැන් ඉර වෙලා තියෙන දැන් හොයාගන්න බැරි තැන්, රිදෙන තැන්, දන්නවත් නැති තැන් අහුවෙන්නේ. උපදන්නේ නැහැ ඔබේ කර්මඵල සටහන ඉතා ඔබගේ මේ ලියවල තියෙන අකුසල් ටික එක වමාරල එළියට එන්නේ. දැන් ඕක එන්නත් අපි අර පාපෝච්චාරණ මාර්ගයේ යන්නත් ඕනේ. පාපෝච්චාරණය කරන්නේ නැතුව සමගගේ පාපෝච්චාරණය කරන දෙයක් නැහැ කියන්න පුළුවන්. ඒත් මොන හරි සියුම් දෙයක් හරි තියෙන්න පුළුවන්. ඒක කල්පනා කරලා බලන්න. මොකද නැත්නම් ඔබ පාපෝච්චාරණය කරලා ඇති එහෙනම් අවශ්‍ය කියලා අට්ටියට මම කියන්න දන්නේ නැහැ. බෙකිනි පාපෝච්චාරණයේ සිට පටන් ගන්න ඕනි. ඊට කලින් ඉතින් මේකට පෙළ ගැහෙන්න පුළුවන්. එතකොට හේතු සකස් වෙනවා අනිවාර්යෙන්ම. මේ මාර්ගයට වැටුනම අනිවාර්යයෙන්ම හේතු සකස් වෙනවා. මේ තමාගේ තියෙන අනුශය ටික ඇදිලා ගන්න. අනිවාර්යයෙන් සුබාදහම කරන්නේ. ඒකේ යාන්ත්‍රණය හැටි ඔබ සුබාදහම කියන්නේ ඔබගේ higher self එක මේ කරන්නේ. අනේ මේ higher self එක ඉතින් මේ තමන්මයි මේ කරන්නේ. මේ කය මේ මස් කය තුල සිටින තමන් නෙමෙයි. මේ අපිට නොපෙනෙන අපේ higher self එක. ඒ තමයි සුබාදහම කියන්නේ. ඒ කන්ට්‍රෝල් කරන තැනින් ඉඳන් කරන්නේ. ඒක තේරුම් ගන්න බැහැනේ. හරි. තේරුම් ගන්න බැරි නිසා මම කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් තේරුම් ගන්න. ඒ කතාව අමුතු කතාවක්. මේක තමයි ඇත්ත. අපේ ජීවිත අපි මේ ලෝකෙට එනකොට ලියවිලා තියෙන්නේ. අපිට මෙහෙම වෙනවා කියලා මම කියන්නේ කේන්දර ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම කියන්නේ අපි තියෙන ආකාශික රෙකෝඩ් එකක් තියෙනවා. අපේ කර්මයේ ඵලයේ කතාව, අපේ සෝල් එකේ කතාව කියලා නිකන් හිතන්නකෝ. එහෙම කතාවක් තියෙනවා. ඉතින් අපි මේ ආත්මෙට ඉන්නේ යම්කිසි පාඩම් වගේක් ඉගෙන ගන්න. ඒ තමයි ඔය මොපිගේ මාන්නේ අනුශය කියන කොටස් ටික තියෙන තැන්. මොකද ඒ ටික ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ පෘථිවිය කියන තලයට ආවම. මොකද මේ පෘථිවිය තලය තුල දිත්තේ පවතිනවා. ඉතින් මෙහාට ආවම මේ අපි වගේ මේ ඔබ සහ මා වගේ කට්ටිය මෙහෙට ඇවිල්ලා ඔය මහන්නේ අනුශය දී කරගන්න ආවනේ. ඒක කරගන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ වෙන්නේ. ඉතින් ඒ ටික වෙන්න ඕනේ මේ විදිහටයි කියලා ලියවිලා ඉවරයි. මොකද එහෙම උනේ නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ. තේරුණාද? ඔබගේ ජීවිතේ තියෙන කම්කටොළුට මුහුණ දුන්නේ නැත්තුව නිකන් රෝසමලක් වගේ හිටියා නම්, පොඩි බබෙක් වගේම ලොකු වුණා නම්, කිසිම දෙයක් ප්‍රශ්නයක් නැතුව ඔබ වෙනස් කෙනෙක් නෙවෙන්නේ. ඉතින් අපිට මේ ලුදිත්තේ තුල තමයි අපි මේ වන්නස් කියන එක මොකද්ද මේ සිංගියුලර්නස් නෙමෙයි සිංගියුලාරිටි කියන එක තෝරගන්නේ. සිංගියුලාරිටි කියන එකට යන්නේ. මේ සිංගියුලාරිටි කියන්නේ ඔබ ශූන්‍යතාවයට පත් වෙනවා. ඔබගේ මාන්නේ අනුශය පොඩ්ඩ කාලෙත් එක ගුරුවරයාගේ අනුභවය යටතේ ඒක කරගෙන යන්න ඕනේ. එතකොට ඒ දිය වෙන අතරතුර
ඔබට නොපෙනෙන ලෝකෙක් තියෙනවා කියන එකට විශ්වාසය ඔබට ඇති. මම මේ කියන ලෝකේ මම මේ කියන දේ මේක මේ තැනක් නෙමෙයි මේ වර්තමානයේ මේ දැන් මේ මොහොතේ ඔබ ඉන්න තැන ඔබට නොපෙනෙන තල වේලි තියෙන්නේ. ඒකේ ඔබගේ සෝල් එක තියෙන්නේ. ඒක පේනවද? අපි දැන් කියන්නේ ස්කෑන්ස් කරලා කියන්නේ මේ මෝර එකක් තියෙනවා කියලා. ඒක අපිට පේනවද? නැහැනේ. අන්න ඒකයි මම කියන්නේ. ඉතින් ඒ තරමට සුබාදහමට අපිට ඩිරෙක්ට් කනෙක්ෂන් එකක් තියෙන. හැබැයි ඒක උඩ මාන්නේ බීජ තියෙනවා. ඉතින් මේ මාන්නේ බීජ කලවන්න අවශ්‍ය වෙන පරීක්ෂණවල මුහුණ දෙන්න සහ ඒ දෙනකොට ඒක මාර දමනය වෙන්නේ. එතකොට මගේ මාරසිත එළියෙන් මාරෙක් කියලා දුබගේ මාරසිතට දමනය වෙනවා. දමනය වෙන්න ඕනේ. දමනය වෙන්න කියලා කියන්නේ මාරයව දමනය කරනවා කියන්නේ ෆයිට් කරනවා කියන එකනේ. මාර දමනය කරන්නේ ඔබගේ මාරයව දමනය කරගන්න. ඔබයි මට්ටු වෙන්න ඕනේ. නැමෙන්න ඕනේ. එතකොට නැමෙන්න දැනදී හිතේ පංච නීවරණ තියාගෙන නැවෙන්න බෑනේ. හිතේ ප්‍රශ්න තියාගෙන නැවෙන්න බෑ. එතකොට නැවෙනකොට නැවෙන්න ඕනේ බාරගමින්. හිතේ අකුසල ඇති කරගන්න නැතුව. මේක කෙනාගෙන් කෙනාට ජීවිතවලට අදාළ වෙන ක්‍රම තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්. මේක මෙහෙමම වෙන්න ඕනේ හැමෝගෙම ජීවිතවල. හැබැයි මේකේ කොටස් වශයෙන් ඔබලාගේ ජීවිතවල මෙහෙම වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මේක ඇහෙන්නේ හේතුඵල. හේතුඵල කියන දේ තමයි තියෙන්නේ හැමදේකම. හොඳට හිතලා බලන්නකෝ. හැමදේම හේතුවක් සහ ඵලයක්. එහෙනම් ඒක වෙනස් කරන්නේ කොහොමද? ඵලය නැදෙන්න ඕනේ හේතුවට. ඒකට හේතුව නැති වෙනවා. රිද්දගෙන නෙමෙයි දැනගන්නේ රිදෙන හිතක් තියෙනවා කියලා. රිදෙන්න හිතක් තියෙනවා කියලා දැනගන්නේ රිදෙන හින්දානේ. ඒක නොරිද්ද ගන්න නැතුව හිටියනම් රිදෙන්න දෙන්නේ නැතුව හිටියනම් ඔබ කවදාකවත් දන්නේ නැහැ රිදෙනවා කියලා. ඒතර රිදෙනවා කියන්නේ මාන්නේ අනුශයක්නේ. එළිය දෙයක් පවතිනවා හෝ නැති දෙයක් තියෙනවා කියන එක හිතන නිකන් තමාගෙන් වෙන්ව දකින නිසානේ. තමා තුළ සියලු දේ පවතිනවා. හැම දෙයකම අවබෝධය තියෙන තමාගේ සමාගයේ අවබෝධය තුළ. එළියේ යමක් තියනවා කියලා හිතන දැනම ඔබගෙන් වෙන් වෙලා තියෙන්නේ. ඒතර ඔබ හැමදාම පිටි. කියන්නේ ඔබගේ ඇතුළට කනෙක්ෂන් එකක් නැහැ. ඇතුළට කනෙක්ෂන් එකක් නැහැ කියන්නේ ඉතින් ඉහළට කනෙක්ෂන් එකකුත් නැහැ. ඒ නිසා ඒක එහෙම දෙයක් තියෙනවා. ඒක නිකන් හිතලා කරන්න බෑ. ඒකට ප්‍රත්‍යක්ෂ අවබෝධය අවශ්‍යයි. ඉතින් මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය සබදාහම අපිට ලස්සනට පෙළගස්සලා දෙනවා. ඔබගේ අධිෂ්ඨානය පමණයි අවශ්‍ය. ඔබ අධිෂ්ඨානය කරගත්තොත් ඔබට අනිවාර්යෙන් අවශ්‍ය පාඩම් ටික ලස්සනට ගෙනල්ලා දී කෙන වෙලාවට කෙලින්ම අවශ්‍ය දේ කරන්න. එතකොට ඔබට මේ ගැලවීම නියතින්ම ලැබෙනවා. ගැලවීමේ මාර්ගයට ඔබ වැටෙනවා. හිතන්නකෝ දැන් අපේ මේ පෘථිවි තලයේ මේ අපි ඉන්නවා මේ මිනිස්සු ඉන්නවා. එතකොට මේ අපේ මෙහින් ඉහළට නිකන් නූලක් ඇදෙනවා කියලා හිතන්න. අපේ ශරීරයෙන් ඔළුවෙන් ඉහළට නූලක් ඇදෙනවා කියලා හිතන්න. මේ ඔක්කොගේ මොළොනේ එහෙම නූලක් ඇදෙනවා ඉහළට. නිකන් කහපාට එළියක් වගේ නූලක්. එතකොට මේ කහපාට එළියේ හැමෝගෙම නූල් ටික උඩ එක වියනක් මදිනවා. අතරම් පාට වියනක්. එතකොට මේ වියන කියන්නේ මේ අපි මුළු මේ ග්ලෝබ් එක පුරාවටම මේ කොන්ෂස්නස් කියන ග්‍රිඩ් එක අර රන් හුය නූලෙන් බැඳලා තියෙන්නේ. ඒතකොට අපි ඔක්කොම කනෙක්ටඩ්. හමු වෙන්න ඕනේ නැහැ. ආත්මීය වශයෙන් අපි එකයි මූලාශ්‍ර ප්‍රභවය. ඒත් අපි දෙන්න කනෙක්ට් වෙන්නේ නැත්තේ අපිට වෙන වෙනම කර්මඵල කතා තියෙනවා විසඳ ගන්න. ඒ ටික විසඳගත්තන් පස්සේ අපිට සබදාහම බවටපත් වෙන්නට ළඟා වෙන්න පුළුවන්. අපේ ඇතුලේ තියෙන කුණු අකුසල් තියාගෙන ඒ වැඩේ කරන්න බෑ.
ඒකයි කියන්නේ පරක්කු වෙන්නේ නැතුව ඔය අකුසල් නැති කරගන්න මාර්ගයට වැටෙන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒක හිත කරන්නත් බෑ. මොකද හිතන කරන වැඩක් නෙමෙයි. කෙලින්ම ඔබව ඒ ප්‍රශ්නෙට ඇද දමා ගන්න වෙනවා. එක්කෝ අධිෂ්ඨානයක් කරන්න වෙනවා. මොකද අධිෂ්ඨානය කරලා ටික කාලයක් ගිහිල්ලා ඔබට අවශ්‍ය පරීක්ෂණ ටික ලබා දෙන්න පුළුවන්, අවශ්‍ය විසඳුම් ටික ලැබෙන්න පුළුවන් සුබදාම හරහා. ඒකට ඔබගේ ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඔබගේ අධිෂ්ඨානය. මොකද අධිෂ්ඨානය මම කලින් කිව්වා ඔබගේ higher self එක, ඔබ lower self එක. ඒත් higher self එක කියන එක ඔබගේ soul එක, මුළු soul එකම ඔබගේ ළඟේ. මේ මනුෂ්‍යාත්මයෙන් චූටි කොටසක් ඒකේ. චූටි නිකන් හිතක් වගේ. soul එක ගත්තම, higher self එක ගත්තම. ඉතින් එතන ඒකේ අඳුරු පැත්ත ඔබගේ යටිසිතේ තියෙනවා. ඉතින් අපේ යටිසිතට අපි කියන්නේ අපි හිතන දේ තමයි ඔබට ලැබෙන්නේ කියලා. ඒකයි කියන්නේ අපේ ඇතුලේ රටා ටික, ඒ ධර්මතා ටික ඇඳලා තියෙන්නේ අපේ යටිසිතේ. ඒතකොට ඒ හරහා තමයි අපි තියෙන මේ මාන්නේ අනුශය ක්‍රියාත්මක වෙන්නේ. එක්කෝ අර ධර්මතා විදියට, උපකති පුරුදු විදියට, කතා කරන විදිහට, හැසිරෙන විදි, උනේ පාකම්, ධර්මතා, ප්‍රශ්න වලට මුහුණ දෙන විදි, ඔය වගේ දේවල්. ඒ තමයි අපේ කර්මය. ඉතින් මේ මාර්ගයට යන්න ගුරුවරයෙක් අත්‍යවශ්‍යයි. මොකද මේ කොච්චර සියුම්ද කියනවනම් මේක අතරමැද හිර වෙන්න පුළුවන්. හිර වෙනවා. යම් කාලයකට කොහොමවත් ගිහලා පාක් කරන් ඉන්නව තැනක. මාර්ගයේ. ඉතින් ඒක හරියට යන්න නම් ඔබට ගුරුවරයෙක් අත්‍යවශ්‍යයි කියන්නේ ඒ නිසායි. ඒක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මේ කියන කතාව අහලා මේ අදහසක්, ඉන්ස්පිරේෂන් එකක්, අවබෝධයක් ගන්න පුළුවන්. මෙහෙම සත්‍යයක් තියෙනවා කියලා. ඒ හරහා ඔබට ධෛර්යයක් දෙන්නේ මං. ඒ හරහා ඔබට ශක්තියක් දෙන්නේ මං. අතරමං වෙලා ඉන්නවනම් මේක තේරුම් ගන්න. ඔබ ඇත්තටම අතරමං වෙලා නැහැ. ඉන්න ඕන තැන තමයි හරි වෙලාවට ඔබ ඉන්නේ. මොකද ඊට වඩා වෙනස් දෙයක් වෙන්න තිබුණා නම් ඔබ අනිවාර්යෙන් සුබදාම ඔබ හරි තැනට දානවා. මොකද මේක අපේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් නෙමෙයි. ඉතින් වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. ඉතින් වෙන දෙයට ඔබ ප්‍රභාෂරයෙන් ආසන්න විදිහට වැඩ කරන්නේ කොහොමද? හදවතේ ආදරයෙන් හෝ මාන්නේ අනුශය හිර කරගෙන විඳන්නේ නැතුව ඔබ කොහොමද මේක ඉවර කරන්නේ? මොකද කර්මයකින් ඉතින් ඔබට පලා යන්න බෑනේ. ඒක කොහොමත් මූණ දෙන්නේ නැහැ. මේ මූණ දෙනකොට තියෙන ප්‍රශ්නේ මූණ දෙන ආකාරය තමයි ඇත්තටම වන්නේ. ඒක හරි සුන්දරයි ගමන. හැබැයි මාන්නයට එච්චර සුන්දර නැහැ. හැබැයි ඔබ හදවතට ලං වෙනකොට ඔබට තේරෙන්න පටන් ගන්නවා මෙහෙම නොවුනනම් මෙහෙම වෙන්නේ නෑද කියලා. කියන්නේ ඔබට මාන්නේ අනුශය ගැලවුණේ නැත්තම් මේ කල්පේවත් ඔබ මේ දේ තේරුම් ගන්නේ නැහැ කියන දේ මට ප්‍රත්‍යක්ෂලා තියෙනවා. ඉතින් ඒකයි මම ඔබලාට කියන්නේ මේක තේරුම් ගන්න කියලා. නැත්තම් මේක ඔබලාට රුකුලක් වෙන්න කියලා. ඒකයි මේ කතාව මම දිගහරින්නේ.